ස්වාමීන් වහන්සේ අර පල්ලේකම හේමරතන හාමුදුරුවන්ගේ ඉතින් ඇත්තටම දැන් හාමුදුරුවෝ කියන්නත් බෑ. ඒ කුඩා දරුවෙක්ව දැරියක්ව දූෂණය කිරීම සහ ඒත් එක්ක ඇති කරගත්තා වූ ඒ දූෂණය කිරීම කාමය සහ පලි ගැනීම. ඒ ගැන ඔබ වහන්සේත් සමග සාකච්ඡා කරා. දෙන්න කියනවා නම් මේ හාමුදුරුවෝ කියන ඒ ආහාරයෙන් අපි බැහැර වෙමු. මොකද කාරණය මේ ඔකට හොඳම මේ අපේ සංස්කෘතියේ තියෙන වචනේ තමයි ශ්‍රමණ වේශධාරියා. ශ්‍රමණ වෙස්ගත් තැනත්තා කියන එක. එතකොට මේ ශ්‍රමණ වෙස්ගත් තැනත්තා ශ්‍රමණ වේශධාරියා බාලවයස්කාර දැරිවියගේ අත්තම්මත් එක්කත් කටයුතු කරලා තියෙනවා. අත්තා ඊට පස්සේ ඒ අත්තම්මගේ දුවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ දුවගේ දුව තමයි දැන් මේ බාලවයස්කාර දැරිවිය. මිනිබිරිය. එතකොට මේ අය මේ විදිහට මේ තමන්ගෙම දරුවව මේ විදිහේ කාමාතුරයන්ට බිලිදීම තරම් මානසික ස්වභාවයට තත් වෙලා තියෙන්නේ ආර්ථික දරිද්‍රතාවය. ආර්ථික බෙලහීනතාවය නිසා තමයි එම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා ඒ ගැන කතා කරන්න ගියොත් විශාල විශ්ලේෂණයක් කරන්න වෙනවා. මේ රටේ මේ තත්ත්වෙට ආඝාතයට වැටීම පිළිබඳව එහි මූලික වගකීම්කරුවා වෙන්නේ මේ ශ්‍රමණ වේශධාරීන්ම තමයි. එතකොට මේ දැන් ඔබ වහන්සේ සඳහන් කරා මේ පල්ලේකම හේමරතන විසින්ම තමයි පොලිසියට කෝල් එක දීලා තියෙන්නේ නේද? ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි අපේ ආන්දරෝ. දැන් මේ පල්ලේකම හේමරතනට දැන් අම්මා ගෙනත් දෙනවා. අම්මා ගෙනත් දුන්නට පස්සේ මෙයා ඒ දරුවට බොහොම කාමයෙන් බැඳෙනවා. ඊට පස්සේ දවස් 3න් 3ට ගෙන්න ගන්නවා. දැන් මේ විදිහට දවස් 3න් 3ට ගෙන්නගෙන කටයුතු කරගෙන ඉද්දැද්දී මේ ළමයාට මේ වයසක මිනිස්සෙක් එක්ක ඉන්න එක නීරස භාවයටපත් වෙනවා. ඊට පස්සේ මේ කෙනා මොකද මේ දැරිවිය තරුණ කොල්ලෙක් එක මේ යනවා. ඊට පස්සේ මෙන්න මේ නිට්ටබු ප්‍රදේශයේ මේ අවන්හලකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇදුම්හලකට ගියාට පස්සේ දැන් නිතරම මේ හේමරතන සහ මේ දැරිවිය අතර දුරකථන සංවාදය වෙනවා. දැරිවිය කියනවා මෙහෙමයි මම එක්කෙනෙක් හොයාගත්තා මම එයත් එක්ක තමයි ඉන්නේ මේ හෝටල් එකේ කියලා. ඊට පස්සේ හේමරතනට පලිගැනීමද තමන් ලැබපු කාම ආස්වාදය නැතිවීම නිසා දෙවෙනි වේශයෙන් දේශේ හට ගන්නවා මේ පලිගැනීම කියන කාර්යය. එතකොට මේකට මොකද කරන්නේ හේමරතන මම තමා කෙරුවා මම තමා මුදුනා මට ඕන බලයක් තියෙනවා පොලිස් පද්ධතිය නෙවෙයි ජනාධිපති කියනනම් කන්ටැක්ට්ස් තියෙනවා මට ඕන දෙයක් කරගන්න පුළුවන් කියන මේ ආකල්පය මත මම ඔය අල්ලගෙන මගේ තැනටම නැවත ගෙන්න ගන්නවා කියන චේතනාවෙන් නිට්ටපු පොලිසියේ ඔය ස්ථානාධිපතිතුමාට හරි DIG හරහා හරි කතා කරලා දැනුවත් කරනවා. ඊට පස්සේ DIG මහත්තයා OIC මහත්තයාට